වාසනාවන්ත නිරෝගිමත් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඔබ බොහෝ දෙනෙක් ඉල්ලපු හමුදාවේ විශ්‍රාම වැටුප කොහොමද ගණනය වෙන්නේ කියන වීඩියෝ එක අපි අද ඔබට අරන් ආවා. එතකොට මේ වීඩියෝ එක බලන ඔබ 2020ට කලින් විශ්‍රාම ගියපු විශ්‍රාමිකයෙක් නම් ඔබට 2026 අවුරුද්දේදී ඔබගේ විශ්‍රාම වැටුප කොහොමද ලැබෙන්නේ කියන කාරණේ තමයි අපි මෙතන Excel sheet එක මේ පැහැදිලිව ගණනය කරලා තියෙන්නේ. එතකොට මම ඔබ මේ වීඩියෝ එක ක්ලික් කරලා බලනකොට ඔබට තිරේ පේන්නේ නැති මෙහෙම කතාවක් මම කියලා තිනවා. සාමාන්‍යයෙන් සිවිල් රජයේ සේවකෙක් නම් ඔබට හම්බෙන විශ්‍රාම වැටුප සහ හමුදාවේ විශ්‍රාම වැටුප අතර ලොකු වෙනසක් තියෙනවා කියන කතන්දරය. ඒතර ඔබට මෙතන පේනවා එකම මූලික වැටුපක් ලබන සිවිල් සේවකයෙකු සහ හමුදාවේ විශ්‍රාමිකයෙකුගේ විශ්‍රාම වැටුප අතර වෙනස මෙන්න මේ තීරුවේ රුපියල් 17000ක් විදිහට ඔන්න මම දක්වලා තිනවා. ඉතින් රාජ්‍ය සේවයේ බොහෝ දුරට එකම සුදුසුකම් සහිත එකම තනතුරු වල මූලික වැටුප් එකයි. එතකොට මෙතන රුපියල් 35793ක මූලික වැටුප අරගත්තොත් සාමාන්‍ය සිවිල් රජයේ සේවකෙක් නම් විශ්‍රාම වැටුප විදිහට ඌට හම්බෙන්නේ රුපියල් 44449ක් වගේ මුදලක්. නමුත් ඔබ හමුදා විශ්‍රාමිකෙක් නම් ඔබට රුපියල් 62022ක මුදලක් ඔන්න විශ්‍රාම වැටුප් විදිහට ලැබෙනවා. ඉතින් ඒ අතර වෙනස රුපියල් 17000ක් විදිහට ඔබට මෙතන පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් මේ සඳහා බලපාන හේතු කාරණා රාශියක් තියෙනවා. එතකොට මෙතන මම ඔබට පැහැදිලිව දක්වලා තියෙනවා බලන්න මෙතන විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂිත ගණනය කිරීම සඳහා අදාළ කරනු ලබන දීමනා මොනවද කියලා හමුදාවේ. සාමාන්‍යයෙන් සිවිල් රජයේ සේවකෙක් නම් මේ දීමනා කිසිවක් අදාළ වෙන්නේ නැහැ ඔවුන්ට අදාළ වෙන එකම දීමනාව තමයි ඔවුන්ගේ මූලික වැටුප. මූලික වැටුප ප්‍රතිශතයක් විදිහට තමයි සාමාන්‍ය සිවිල් රජයේ සේවකයන් සඳහා විශ්‍රාම වැටුප ගණනය වෙන්නේ. නමුත් හමුදාව පැත්තට ආවට පස්සේ හමුදාව කිව්වහම ගුවන් හමුදාව, නාවික හමුදාව සහ යුද හමුදාව අදාළ වෙනවා මෙතන. එතකොට හමුදාවේ නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප ගණනය කිරීම සඳහා ඒකාබද්ධ වැටුප ගැන මූලික වැටුපත් තලාක දීමනාව සහ සුදුසුතා වැටුප හිමිකම් නැත්නම් ඔන්න ඔය දීමනා තුනම අදාළ කරගන්නවා විශ්‍රාම වැටුප ගණනය කිරීමට. ඒ වගේම නිලධාරීන් නොවන සෙසු නිල සඳහා මූලික වැටුප ඒකාබද්ධ වැටුප වගේම සලාක දීමනාව, නැවත බැඳීමේ දීමනාව, යහපත් පැවැත්මේ දීමනාව සහ සුදුසුතා වැටුප ඔන්න ඔය දීමනා වර්ග පහම ඇතුළත් වෙනවා ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ගණනය කිරීම සඳහා. හරි. එතකොට මෙතන මම අරන් තියෙනවා හමුදාවේ ඉන්න සෑම නිලයකටම පාහේ මෙන්න මේ විදිය Excel sheet එක ගණනය කරලා තිනවා 2026 වර්ෂයේ විශ්‍රාම වැටුප කීයක් වගේ වෙයිද කියලා. ඉතින් ඔබ දන්නවනේ ඔබ විශ්‍රාම ගියපු තනතුර මොකද්ද? ඔබගේ නිලය මොකද්ද කියලා. ඒ වගේම ඔබට පොඩි හරි අවබෝධයක් තියෙනවා නම් ඔබේ අවසාන මූලික වැටුප කීයද කියලා ඒ මූලික වැටුපට සාපේක්ෂව ඔබට හරියට මෙන්න මේ තීරුවෙන් බලා ගන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ පෙන්ෂන් එක කීයක්ද හම්බෙන්නේ කියලා. එතකොට මම මෙතනදී අරන් තියෙනවා 85%ක ප්‍රතිශතය. ඔබ දන්නවා සාමාන්‍යයෙන් යුද්ධ සමය 2009 5යි 3 වෙනිදා මට මතක 3:17 වගේ නොන වගේ දිනයකට කලින් විශ්‍රාම ගියපු විශ්‍රාමිකයන් සඳහා සේවා කාලය මත වසර 22ක සේවා කාලය මත 85%ක් සම්පූර්ණ විශ්‍රාම වැටුප් ප්‍රතිශතයම විශ්‍රාම වැටුප ගණනය කිරීම සඳහා අදාළ කරගන්නවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔබ මේ අවස්ථාවේ බොහෝ දෙනෙක් යුද ගමේ සේවය කරපු නිලධාරී විය යුතුමයි. ඒ නිසා ඔබගේ විශ්‍රාම වැටුප ගණනය කිරීම සඳහා අර චක්‍රලේඛයේ සඳහන් මේ අනුපාත අදාළ වෙන්නේ නැහැ. ඔබට සම්පූර්ණම ඒ 85%ක වැටුපම ඔබට හම්බෙනවා. හරි. ඊළඟට මේ විශ්‍රාම වැටුප හමුදා විශ්‍රාම වැටුප ගණනය කිරීම සඳහා මම මෙතන අරන් තිනවා ඉස්ලාම් 2019 අදාළ මූලික වැටුප. මම මේ කතා කරන්නේ 2020ට කලින් විශ්‍රාමිකයන් ගැන. ඒතර 2019ට අදාළ මූලික වැටුප් අරන් තිනවා. ඒ වගේම මෙතන අරන් තිනවා සලාක දීමනාව. ඒ වගේම මම මෙතන තවත් දීමනා තුනක එකතු අරන් තිනවා. නැවත බැඳීමේ දීමනාව, යහපත් පැවැත්මේ දීමනාව සහ සුදුසුතා වැටුප. ඒතර මම මෙතන අරන් තිනවා නැවත බැඳීම 300යි, යහපත් පැවැත්ම දීමනාව 630ක් සහ සුදුසුතා වැටුප රුපියල් 425ක් වශයෙන්. එතකොට මෙන්න මෙතන මූලික වැටුප සහ මෙන්න මේ දීමනා දෙක කියන සලාක දීමනාවත් මේ දීමනා තුනේ එකතුවත්
විශ්‍රාම වැටුප සඳහා අදාළ කරගන්න ඒකාබද්ධ වැටුප විදිහට ගන්න. ඉතින් මේ වැටුපෙන් 85% ප්‍රතිශතයක් මම මේ තීරුවේ අරන් තිනවා. ඒ වගේම මේ සියලුම රාජ්‍ය සේවකයන් සඳහා අදාළ වන රුපියල් 14025ක මාසික දීමනාවක් මම මේකට එකතු කරනවා. මේ දෙක එකතු කරාට පස්සේ තමයි ඔබට හම්බෙන්නේ 2026 වර්ෂයට අදාළ විශ්‍රාම වැටුප කීයද කියලා. ඉතින් ඔබගේ තනතුර මොකක්ද කියලා ඔබ දන්නවා නම් ඔබට දැනට හම්බෙන විශ්‍රාම වැටුපත් ඊළඟ අවුරුද්දේ හම්බෙන විශ්‍රාම වැටුපත් මෙන්න මේ තීරුව එක්ක සංසන්දනය කරලා ඔබට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ තවත් කාරණයක් තියෙනවා. මෙතන මම මේ සලාක දීමනාව අරන් තියෙන්නේ 2019 වර්ෂයට අදාළ සලාක දීමනාව. ඒ වගේම මට දත්ත හොයාගන්න පුළුවන් වෙච්ච තවත් දීමනාවක් තියෙන 2011 දී ඔබේ සලාක දීමනාව 12700ක් විදිහට මම අරන් තිනවා. මෙතන යම්කිසි ගණනය කිරීමේ වැරද්දක් අඩුපාඩුවක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ මේ සලාක දීමනාවේ අගයත් එක්ක. ඔබ දන්නවා දැන් 2009 නම් ඔබ විශ්‍රාම ගියේ ඔබට හම්බෙන්නේ 2019 විශ්‍රාම ගියේ කෙනෙකුට වඩා අඩු සලාක දීමනාව. මේ සලාක දීමනාව කියන දීමනාව අර මූලික වැටුප් වෙනස් වුණාට මේ සලාක දීමනාව යාවත්කාලින කරන්නේ නැහැ ඔබේ විශ්‍රාම වැටුප් ගණනය කිරීමේදී. ඉතින් මේ සඳහා හමුදා විශ්‍රාමිකයන් දිගින් දිගටම රජයත් එක්ක ඉල්ලීම් කරා මේ සලාක දීමනාව මේ වර්තමානයේ පවතින දීමනාවන් ඒ කියන්නේ වර්තමානයේ පවතින සලාක දීමනාවට යාවත්කාලින කරන්න කියලා. නමුත් එහෙම තවම යාවත්කාලින කිරීමක් දකින්න නැහැ. ඔබ විශ්‍රාම ගියපු වර්ෂයට අදාළව ඔබට හම්බෙන සලාක දීමනාවත් එක්ක මෙන්න මේ අගය බොහෝ දුරට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මම මෙතන අරන් තිනවා 2019 සලාක දීමනාව යෝගෙන් 2011 සලාක දීමනාවක් දාලා මෙතන මම ගණනය කිරීම කරගන්න. ඉතින් මේ අතර ගාණක් තමයි බොහෝ විට ඔබට සලාක දීමනාව විදිහට හම්බෙනවා ඇති. ඉතින් අර 2009 10 11 වගේ අතරතුර කාලේ විශ්‍රාම ගියපු හමුදා විශ්‍රාමිකයන්ට ඊට වඩා කලින් විශ්‍රාම ගියපු විශ්‍රාමිකයන් සඳහා තවත් මේ අගය බොහෝ විට අඩු වෙන්න ඉඩ තියෙනවා. හරි. ඊළඟට මම මෙතන 85% ගත්තා. ඒ වගේම 75% මම මෙතන දාලා පෙන්නනවා. මේ ඔබ පාරිතෝෂිත අරන් තියෙනවා නා. හරි. ඒතර ඔබ දන්නවා මෙතන සාමාන්‍ය සෙබලෙක් විදිහට නම් ඔබ විශ්‍රාම ගියේ ඔබට ඔන්න හම්බෙන 2026 දී හම්බෙන විශ්‍රාම වැටුප කීයද කියලා මෙන්න මේ තීරුවේ. ඉතින් ඔබට දැනට හම්බෙන විශ්‍රාම වැටුපත් දෙක පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඊළඟ අවුරුද්දේ කීයද හම්බෙන්නේ කියලා ඔබට තවදුරටත් මේක තහවුරු කරගන්න පුළුවන්. ඔබට දැනට හම්බෙන මූලික වැටුප කීයද කියලා ඔබ දන්නවනම් 2017 දී ඔන්න හම්බෙච්ච වැටුප. ඉතින් කොහොමද මෙතන මේ මූලික වැටුප අතර වෙනස ගත්තාම ඔබට පේනවා රුපියල් 20000 ඉඳන් 23000 වෙනකල් 23000 ඉඳන් 26000 වෙනකල්. රුපියල් 3000කින් වගේ තමයි 3000 අතර ප්‍රමාණයකින් තමයි ඔබගේ මූලික වැටුප වැඩි වෙන්නේ. ඒතර ඒකෙන් 185ක් තමයි ඔබේ විශ්‍රාම වැටුපටත් වැඩි වෙන්නේ. ඒ වගේම තමයි යම් හේකින් රජය අර ඔබගේ ඉල්ලීම් පිරියරන් මෙන්න මේ 2019 තිබ්බ සලාක දීමනාවට වත් අඩුම තරම යාවත්කාලින කරොත් ඔබගේ සලාක දීමනාව පැහැදිලි වශයෙන් විශාල විශ්‍රාම වැටුපේ වැඩිවීමක් ඔබට බලා ගන්න පුළුවන්. දැන් එතකොට මම මෙතන ඔබට පොඩි ගණනය කිරීමක් කරලා පෙන්නන්නම්. ඔබ මෙතන අර පාරිතෝෂය අරන් තිබ්බනම් මෙතන 75%ක් නේ ඔබට හම්බෙන්නේ. ඒක දාලා ඔන්න 75% අනුව 2026 දී ඔන්න ඔබට හම්බෙන විශ්‍රාම වැටුප කීයද කියලා මෙතන පැහැදිලිව තියෙනවා. ඊළඟට මම මෙතන නැවත 185ක් දාගන්නම්. ඒ වගේම මෙතන සලාක දීමනාව රුපියල් 12700 මම මෙතනට දාලා පෙන්නන්න. හරි. එතකොට මම මෙතන සලාක දීමනාව රුපියල් 12700 න ඔබට දාලා පෙන්නනවා. හරි. එතකොට ඔන්න ඔබගේ 2026 වර්ෂයට අදාළ විශ්‍රාම වැටුප මෙන්න මේ තීරුවේ මේ විදිහට ස්වයංක්‍රීයවම ගණනය වෙලා තියෙනවා. ඉතින් මම මේ අරන් දින්නේ සාමාන්‍ය සෙබලෙක් සඳහා අදාළ වන විශ්‍රාම වැටුප කීයද කියලා. හරි. එතකොට ඔබ බොහෝ දෙනෙක් මේ විශ්‍රාම ගිහින් මේ වීඩියෝ එක බලන ඔබ බොහෝ දෙනෙක් විශ්‍රාම ගිහලා තියෙන සාමාන්‍ය සෙබලෙක් විදිහට නෙවෙයි. ඊට වඩා බොහෝම ඉහළ නිල තලවල ඔබ විශ්‍රාම ගිහලා තියෙන නිසා බොහෝ දෙනෙක් මෙන්න මේ වැටුප මේ පියවරයන් අදාළ වෙන්නේ නැහැ. හරි. ඊළඟට මම ගන්නවා ලාස්කෝපල් නාවිකයන් සහ ගුවන් බටයන්. ලාස්කෝපල් ඒබල් සීමන් ලීඩින් එයා ක්‍රාෆ්ට්මන්. හරි. ඔන්න ඔය තීරු වලට අදාළ විශ්‍රාම වැටුප කීයද කියලා අපි ගණනය කරලා බලමු. මම මෙතන 85% දාලා පෙන්නන්නම් ඉස්සලාම. අර වගේම තමයි. එතකොට 85%ට සාපේක්ෂව 2026 වර්ෂයේදී ඔන්න ඔබේ විශ්‍රාම වැටුප ඉහළ යන ආකාරය මෙතන මේ තීරුවේ තියෙනවා. 2026 වර්ෂයට අදාළ ලැබෙන විශ්‍රාම වැටුප. ඒ වගේම මම මෙතන 75% දාලා පෙන්නන්නම්. ඔබ
පාරිතෝෂිත අරන් තියෙනවා නම් ඔබට හම්බෙන මෙන්න විශ්‍රාම වැටුප 50000 ඉඳන් 53000 වෙනකම්. ඊළඟට මම මෙතන දාලා පෙන්නන්නම්. මෙතන මේ සලාක දීමනාව රුපියල් 12700 කියන දීමනාව. එතකොට කොහොමද විශ්‍රාම වැටුප ගණනය වෙන්නේ කියලා ඉවරලා මෙන්න මේ තීරය ඔන්න පැහැදිලිව සඳහන් වෙනවා. හරි. එතකොට ඔබ මෙතන පොඩ්ඩක් නතර වෙලා බලන්න අවශ්‍ය නම් ඔබට හම්බෙන විශ්‍රාම වැටුප අර මම කියපු කරුණු කාරණා නිර්ණායක එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියලා යථාර්ථ ස්ථානයේ ඔබට පොඩ්ඩක් නතර වෙලා බලන්න පුළුවන් ඔන්න මගේ පෙන්ෂන් එක ඊළඟ අවුරුද්දේ කීයක්ද හම්බෙන්නේ කියලා. හරි. ඊළඟට අපි බලමු කෝප කෙනෙක්ගේ විශ්‍රාම වැටුප කොහොමද ගණනය වෙන්නේ කියලා. ඉතින් අර වගේම තමයි මේ බලන්න මෙන්න මේ තීරුවෙත් අර මම මුලින් සඳහන් කරා වගේ 75ක ප්‍රතිශතය ඔන්න මම ඉස්සෙල්ලාම දාලා පෙන්නනවා. ඔබ පොඩ්ඩක් මෙතන නතර වෙලා බලන්න ඔබගේ විශ්‍රාම වැටුප 2026 කොහොමද ගණනය වෙන්නේ කියලා. ඒ වගේම මම මෙතන අර කියපු 12700 රේෂන් allowance එක දාලා පෙන්නන්න. කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරි. ඊළඟට අපි යමු ඊළඟ නිලයට සාජන් පෙටි ඔෆිසර් ඊළඟට ගුවන් හමුදාව නම් ඒත් සාජන්. හරි. ඉතින් මෙතනත් අර වගේම තමයි මම මෙතන අන්න ඔබට 75ක් දාලා පෙන්නන්නම්. ඉස්සෙල්ලාම මම 85 දාන්නම්. ඒතර ඔබට පේනවා 56000 ඉඳන් 61000 වෙනකල් ඔන්න ඔබේ 2026 වර්ෂයේදී විශ්‍රාම වැටුප සකස් වෙනවා. 75 දැම්මොත් 51000 ඉඳන් 55000 වෙනකල්. ඒ වගේ මේ සලාක දීමනාවෙත් මම යම් කිසි වෙනසක් කරොත් අර ඉස්සෙල්ලා කරා වගේ 12700 ඉඳන් 46000 ඉඳන් ඔන්න 50000 වෙනකල් ඔබේ විශ්‍රාම වැටුප වැඩි වෙනවා. ඉතින් මෙතන ඇත්තටම තියෙන කාරණේ තමයි මෙතන විශ්‍රාම වැටුප අතර මේ ඉහළ යන ප්‍රමාණය ගත්තම 22000 ඉඳන් 25000 වෙනකල් 3000කට ආසන්න ප්‍රමාණය. 20000 ඉඳන් 25000 වෙනකල්. 25000 ඉඳන් 29000 3000 ගණක් වෙනවා. ඉතින් ඇත්තටම විශ්‍රාම වැටුප වැඩි වෙන්නේ රුපියල් 3500කින් විතර. ඊට පස්සේ ඒක 185 දල බලපුවම ඊටත් වඩා පුඩි ප්‍රමාණයක් අඩු වෙනවා. නමුත් රජයේ තීරණය කළොත් මේ සලාක දීමනාව 2019 වර්ෂයට දාලා සලාක දීමනාව දෙනවා කියලා ඔබගේ විශ්‍රාම වැටුප පැහැදිලිවම තැලකිය යුතු ප්‍රමාණයකින් ඔන්න ඉහළ යනවා. ඉහළ යන ප්‍රතිශතේ ඔබට මෙහෙම බලා ගන්න පුළුවන්. එතකොට මේ රුපියල් 51000 තිබ්බ මේ අර තිබ්බ විශ්‍රාම වැටුප 51000 ඉඳන් 55000 කලොන්න වැඩි වෙලා තියෙනවා. ඊළඟට අපි යමු ඊළඟ නිලයට. හරි. ඊළඟට මම අරන් තියෙනවා ස්ටාෆ් සර්ජන් චීෆ් පෙටි ඔෆිසර් ෆ්ලයිට් කාජන්. හරි. ඊත් අර වගේම තමයි මම මෙතන ඔබ මෙතන බලන්න 56000 ඉඳන් 62000 වෙනකල් ඔන්න ඔබේ විශ්‍රාම වැටුප ඊළඟ අවුරුද්දේදී වැඩි වෙනවා. හරි. ඊළඟට මෙතන 75 ප්‍රතිශතය දාලා පෙන්නන්නම් ඔබ පාරිතෝෂිත අරන් තියෙනවා නම් 51999 ඉඳන් 56370 වෙනකල් ඔන්න ඔබේ විශ්‍රාම වැටුප ඉහළ යනවා. හරි. මම මෙතන 85ම නැවත දාගන්නම්. ඒ වගේ මෙතන මේ සලාක දීමනාවත් මම අර 12000 ගාන එක දාගන්න. හරි. එතකොට ඔබට පේන විශ්‍රාම වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. හරි. ඔබට අදාළ වැටුප් පියවරන්ට අදාළව සහ ඔබට දැනට ලැබෙන විශ්‍රාම වැටුපත් එක්ක ඔබ පොඩ්ඩක් නතර වෙලා බලන්න. මෙතනත් ඔය විශ්‍රාම වැටුප් වල වැඩිවීම බැලුවොත් දැන් 22833 ඉඳන් 26293 වෙනකල් කියන්නේ රුපියල් 3500 4000කට වගේ ආසන්න ප්‍රමාණයකින් තමයි සත්‍ය වශයෙන්ම ඔබේ විශ්‍රාම වැටුප වැඩි වෙන්නේ. නමුත් ආන්ලෝ සලකා බැලුවොත් මෙන්න මේ සලාක දීමනාව යාවත් කාලින කරනවා කියන කාරණේ ඔබගේ විශ්‍රාම වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් උන්න වැඩි වෙනවා. ඊළඟට අපි බලමු බලලත් නිලධාරී දෙක පන්තිය නැත්නම් නේවි එකේ වගේ නම් පෙටි ඔෆිසර් එයා හෝස්ට් එකේ නම් බලලත් නිලධාරී warrant officer 2 fleet chief petty officer සහ warrant officer කියන නිලයන් වලට අදාළ. ඒතර ඔබට පේනවා මෙතන 85% ප්‍රතිශතයට අදාළ විශ්‍රාම වැටුප මේ තීරුවේ තියෙනවා. ඉතින් මම අර වගේ මෙතන 75% ප්‍රතිශතයක් දාලා පෙන්නන්න. එතකොට මෙන්න විශ්‍රාම වැටුප මේ විදිහට වෙනස් වෙනවා 52713 ඉඳන් 57708 වෙනකල්. ඊළඟට මම මෙතන 85ම නැවත දාන්නම්.
ඊළඟට සලාක දීමනාවෙත් මේ 19000 ගාන අයින් කරලා ඉවරලා 12700 වෙනකල් 500 ගාන දානවා. ඒතර උඩ පේනවා පැහැදිලි අඩුවීමක් විශ්‍රාම වැටුපේ. right. අපි යමු ඊළඟ නිලයට. සාජන් මේජර් යුද හමුදාවට පමණක් අදාළ නිලයක් කියලා මේ සඳහන් වෙනවා. එතකොට මෙතන 85% විශ්‍රාම වැටු ප්‍රතිශතයට අදාළ වුණ 58248 නම් මේ තීරුව නැහැ. 63532 වෙනකල් ඔන්න තියෙනවා. හරි. එතකොට මම මෙතන 75% දාලා පෙන්නන්නම් ඉස්සල්ලාම. එතකොට ඔබට පේනවා විශ්‍රාම වැටු අඩු වෙන විදිහ 53000 නම් 57000 වෙනකල් ඔන්න අඩු වුණාර තිබ්බ ගානේ. හරි. මම මෙතන 85% දාලා ඔබට මම මෙතන 12700 සලාක දීමනාව දාලා පෙන්නන්න. හරි. අන්න එතකොට ඔබේ විශ්‍රාම වැටුව පේනවා නේද? සැලකියපු ප්‍රමාණයෙන් අඩු වෙනවා ඒ අවස්ථාවේදී. හරි. ඊළඟට අපි යමු ඊළඟ නිලයට. ඉතින් බලලත් නිලධාරී 1 මාස්ටර් පෙටි ඔෆිසර් මාස්ටර් වොරන්ට් ඔෆිසර් කියන මේ තනතුරු වලට අදාළ විශ්‍රාම වැටුප ගණනය වුණේ කොහොමද කියලා ඔන්න අපි බලමු. හරි. මම මෙතන 75% දාලා පෙන්නන්නම්. 75% දාපුවම ඔබට පේනවා මෙතන විශ්‍රාම වැටුප රුපියල් 55488 ඉඳන් 61260 වෙනකල් ඔන්න අඩු වුණා. නැවත මම 85 දාලා පෙන්නන්නම්. 61,000 ඉඳන් 67,000 වෙනකල් ඔන්න වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මෙතන සලාක දීමනාවත් මම මෙතන පොඩි වෙනස්කමක් කරන්නම්. මෙතන 12700 මම නැවත ගන්නවා. එතකොට බලන්න ඔබේ විශ්‍රාම වැටුප අඩු වෙන විදිය. right. ඉතින් ඇත්තටම විශ්‍රාමිකයෙක් විදිහට මේ කොහොමද විශ්‍රාම වැටුප පොදුවේ සෑම සිළු දෙනාටම වැඩි වෙන කාරණයක් නේ. එතකොට හමුදාවට විතරක් ඒ කියන්නේ මේ හමුදාවේ විශ්‍රාම වැටුප විතරක් වැඩි වෙන්න අදාළ වෙන මෙන්න මේ සලාක දීමනාව යාවත් කාරණේ කිරීමක් ඔබ රජය මගින් සාකච්ඡා කර ගන්න ඕනේ කාරණයක් විදිහට හමුදාවේ නිලධාරීන් දකිනවා. මොකද මේ දීමනාව මේ තැලකිය යුතු ප්‍රමාණයක් වැඩි වුණා 2019 අවුරුද්දේ. ඉතින් මේකේ වාසිය ඔබට හම්බෙන්නේ නැහැ. ඔබට අර පරණ සලාක දීමනාව නම් හම්බෙන්නේ. හරි. ඊළඟට මම අරන් තිනා මෙන්න මේ උපලුතිතන් ලුතිතන් සහ ෆ්ලයින් ඔෆිසර්. එතකොට මෙතනදී සමුදායේ අර නිලධාරීන් නොවන සෙසු නිල සඳහා සමහර සෙසු නිල වල හිටපු නිලධාරීන් උසස් කරලා තිනවා මෙන්න මේ ලුතිතන් උපලුතිතන් තනතුරු දක්වා යම් යම් හේතු කාරණා මත දක්ෂතාවයන් හැකියාවන් මත. ඒතර ඔවුන්ගෙත් මෙන්න මේ විශ්‍රාම වැටුප ගණනය වෙන විදිය තමයි මම මෙතන තියෙන්නේ. හරි. එතකොට ඔබට පේනවා මේ මෙතන මම මෙතන අරන් තින්නේ දැන් 23231 කියන සලාක දීමනාව. ඒකට හේතුව තමයි නිලධාරීන් සඳහා සලාක දීමනාව වැඩි. නිලධාරීන් සඳහා සලාක දීමනාව 2019 අවුරුද්දේදී වැඩි කරා. සාමාන්‍ය මේ කෙසු නිල සඳහා 19000 ගණන් ඔබ ඉස්සලා තිබ්බ ගාන නිලධාරීන් සඳහා 23000 ගාන. ඒ ගාන මම අරන් තියා. ඒ වගේම නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුපට අදාළ කරගන්නේ සුදුසුතා වැටුප පමණයි. මේ සුදුසුතා වැටුප පමණක් මම මෙතනත් අරන් තින ඕන විශ්‍රාම වැටුප ඔබේ ගණනය කරගන්න. ඒ අනුව විශ්‍රාම රේඛාබද්ධ විශ්‍රාම වැටුප සඳහා දාලා ඒකාබද්ධ වැටුප මම මේ තීරුවේ අරන් තිනවා අර වගේමයි. ඒක 85% අරන් තිනවා. ඒ වගේම විශ්‍රාම වැටුප සඳහා සියලුම රජයේ සේවකයන් දෙමි දීමනා ටික අරන් තිනවා. 2026 අවුරුද්දේ විශ්‍රාම වැටුප ඔන්න ඒ අනුව ගණනය කරලා තියෙනවා. ඉතින් මම මෙතන 75% දැම්මොත් ඔබට පේනවා විශ්‍රාම වැටුප අඩු වෙන විදිහ. ඉතින් මම මෙතන 85% දාලා පෙන්නන්න. ඒ වගේම 14400 කියන ඔන්න සලාක දීමනාවත් මම මෙතනට දාලා පෙන්නන්න. මේ අගයන් වල වෙනස් වෙන ආකාරයකට පැහැදිලිව බලා ගන්න පුළුවන් ඒ අනුව. හරි. ඔන්න ওই විදිහට තමයි හමුදාවේ විශ්‍රාම වැටුප් ගණනය වෙන්නේ. මම ඉතින් මෙතන අර ඉහළ නිලධාරීන්ගේ වැටුප් පියවරයන් අරගත්තේ නැහැ. මේ වයත් ගණනය කිරීම අර වගේම තමයි. ඉතින් ඔබ හමුදාවේ ඉහළ නිලධාරීන් නම් මෙතන පොඩ්ඩක් නතර වෙලා බලන්න. අර ගණනය කිරීම වල කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතන
තනතුර තියෙනවා. මෙතන ලුතිනන්ට් කර්නල් කමාන්ඩර් වින් කමාන්ඩර් විදිහට. ඒ වගේම ඔබ මෙතන බලා ගන්න ඕනේ මෙන්න මේ 2019 වර්ෂයට අදාළ ඔබගේ මූලික වැටුප කීයද කියලා. ඊට අදාළව අර මම මෙතන කිව්වා වගේ කලින් කිව්වා වගේ මේ දීමනා ටික එකතු කරලා ඔබට ඒ අදාළ ගණනය කිරීම සරලව කරගන්න පුළුවන්. මෙතන තියෙනවා ලුතිනන්ට් ඊළඟට මේජර් වරුන්ගේ මේජර් කියන හමුදාවේ සහ එතන නාවික හපා ගුවන් හමුදාවට අදාළ සාමාන්‍ය නිලයන්ගේ ඔන්න 2019ට අදාළ වුණේ 2026 වැටුප් සකස් වෙන්නේ. එතන ඒ ප්‍රමාණය මෙතන තියෙනවා. ඒ වගේම කැප්ටන් සහ ඊට අදාළ සමාන නිලතල මෙන්න මේ තීරුවේ මේ තීරුව නෙවෙයි මෙන්න මේ තීරුව මේ සිලෙක්ට් කරලා තියෙන තීරුවේ ඒ වගේම කොඩ් මාස්ටර් කියන නිලට අදාළ මෙන්න මේ තීරුවේ තියෙනවා. ඊළඟ ටේබල් 1 වල මෙතන දෙනවා බ්‍රිගේඩියර් කෙනෙක්ගේ කොහොමද විශ්‍රාම වැටුප් සකස් වීමට සඳහා දාලා ඔන්න මූලික වැටුප් මේ තීරුවේ. ඒ වගේ කර්නල් වරේගේ මූලික වැටුප්. ඉතින් අර ගණනය කිරීම අර වගේම තමයි ඔබ වීඩියෝ අවසාන වෙනකල් බැලුවා නම් ඔබට ගණනය කිරීම කොහොමත් අපහසු වෙන එකක් නෑ. හරි. ඉතින් සන්නද්ධ සේවා සඳහා දාලා වැටුප් පරිවර්තන වගු මම මෙතන අරන් තියනවා මේ ඊට හමුදාවේ තියෙන ඉහළම නිලයන් 3 මෙන්න මේ තීරුවේ තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඉහළ නිලධාරියෙක් නම් ඔබට මෙන්න මේ තීරුවට අදාළව ඔබගේ මූලික වැටුප අරගෙන අර විදිහේ ගණනය කිරීමක් කරගත්තා නම් ඔබට ඔබගේ විශ්‍රාම වැටුප සකස් වෙන්නේ කොහොමද කියලා ඔබට හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හමුදාවට මේ වගේ විශ්‍රාම වැටුපක් තව හම්බෙන්න ඕනේ. ඔවුන් අප වෙනුවෙන් සටන් ලදුණු නිලධාරී. ඔවුන් ඔවුන්ගේ ජීවිතයේ තාරුණ්‍ය යව් වෙන මේ නූතන පරම්පරාව වෙනුවෙන් කැප කරපු නිලධාරී. ඒ නිසා අනිකුත් සියලුම රාජ්‍ය සේවකයන්ට වගේම හමුදාවටත් සුවිශේෂී විශ්‍රාම වැටුපක් හම්බෙන්න ඕනේ. ඒ විශ්‍රාම වැටුප හම්බෙන එක අනිවාර්යයෙන්ම තවදුරටත් සහතික වෙන්නත් ඕනේ. ඒ වගේ මේක වර්තමානයට ගැලපෙන විදිහට යාවත් කාලින වෙන්න ඕනේ. ඉතින් මම මෙතනදී රජයෙන් එක ඉල්ලීමක් කරනවා. මේ හමුදාවේ නිලධාරීන් සඳහා හමුදාවේ අපේ විරෝධාර රණවීරුවන් සඳහා මේ රෂන් අලවන්ස් එක එහෙම නැත්නම් සලාක දීමනාව යාවත් කාලින කරන්න 2019 වර්ෂයට. දැන් ඔබ ඊළඟ අවුරුද්දේ 2026 අවුරුද්දේදී විශ්‍රාම වැටුප් ගලපන්නේ 2019 අවුරුද්දට අදාළව. ඒතර 2019ට අදාළව විශ්‍රාම වැටුප් ගලපනකොට මූලික වැටුප් විතරක් නෙවෙයි අර මං කියපු සලාක දීමනාවත් යාවත් කාලින කරන්න කියලා ඔන්න මම සිහිපත් කරනවා ඊටාම ගෞරවයෙන්. ඉතින් හමුදා විශ්‍රාම වැටුප් 2020ට කලින් විශ්‍රාමිකව විශ්‍රාම වැටුප් සකස් වෙන්නේ ඔන්න ඔය විදිහට. ඉතින් මොනවා හරි දෙයක් තියෙනවා නම් මෙතන යට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මොනවා හරි නිවැරදි කිරීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් දාන්න. අපිට වඩා ඔබ දන්නවා ඔබ කරපු සේවය ඔබ දරපු තනතුර ඔබට ලැබෙන වැටුප කීයද කියලා. ඉතින් යම්කිසි නිවැරදි කිරීමක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ පොඩ්ඩක් නිවැරදි කරගන්න. මොකද අපිටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා ගන්න ඉතාම අපහසුයි. තොරතුරු වලට ප්‍රවේශ වෙන්න තියෙන අවස්ථාව හරිම අඩුයි. හේතුව තමයි මේවා මේ සෑහෙන්න හොයලා බලලා දන්න කට්ට කතා කරලා දන්න අඳුරන කට්ටියකින් අහගෙන දැනගෙන ඒ අදාළ තොරතුරු ගෙන්නගෙන සහ විවිධ ක්‍රම උපයෝගී කරගෙන තමයි මේ ගණනය කිරීම සහ ඒ අදාළ දැනුම ඒක රාශි කරගත්තේ සහ මේ ඩොකියුමන්ට්ස් ටික සකස් කරගත්තේ. ඉතින් වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න. සුබ දවසක් සුබ අනාගතයක්. බොහොම ස්තුතියි.